Welcome to our channel, Ego Family. Hi, කොහොමද ඉතින් ඔයාලා හැමෝටම ඉතින් වැඩම වගේම අදත් මම ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයගලන්ව හම්බ වෙන්න ආවා. ඉතින් මගේ වීඩියෝස් මම ඔයගලන්ට අප්ලෝඩ් කරලා අපේ YouTube channel එකේ. ඉතින් මම ගොඩක් ලාවට බලන දෙයක් තමයි ඒ කියන්නේ මම දාන වීඩියෝස් වලින් ඔයාලා ගොඩ දෙනෙක් බලන්නේ මොකද්ද කමෙන්ට්ස් එන්නේ මොන වගේ වීඩියෝස්ද කියලා මම ගොඩක් ලාවට ඇනලයිස් කරනවා. ඉතින් එහෙම ඇනලයිස් කරාට පස්සේ මට තේරුණ දෙයක් තමයි ඔයාලා ඇත්තටම මම දාන මේ බියුටි වීඩියෝස් වලට ගොඩක් කැමතියි කියලා මට තේරුණා. ඉතින් ඒ නිසා මම හිතුවා ටිකක් ඒ වගේ බියුටි රිලේටඩ් වීඩියෝස් ඔයගලන්ට අරගෙන එන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසාවෙන්ම තමයි අදත් මේ වීඩියෝ එක ඔයගලන්ට බියුටි රිලේටඩ් වීඩියෝ එකක් මම අරගෙන ආවේ. ලස්සන කියලා කියන්නේ දැන් ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක්. ඉතින් ඒක ඕනම කෙනෙක් දන්නවානේ. අපි දැන් මට ලස්සන දේ තව කෙනෙක්ට ලස්සන නැති වෙන්නත් පුළුවන්. හැබැයි අපේ මේ රූස් අපේ ලස්සන කියලා කියන්නේ අපි එදිනෙදා හැමදාම උදේට කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා අපි බලනවා අපි කොච්චර ලස්සන වෙලාද, අපි කොච්චර සුන්දර වෙලාද, අපි කොච්චර තරුණ වෙලාද කියලා අපි අනිවාර්යෙන්ම බලනවා. ඒ වගේම තමයි කවුරු හරි කෙනෙක් හම්බුනාට පස්සේ අනේ ඔයා හරි ලස්සන වෙලා, ඔයා වෙනස් වෙලා, ඔයා පැහැපත් වෙලා, ඔයාගේ ස්කින් එක ක්ලියර් වෙලා, ඔයාගේ ස්කින් එක ග්ලෝ වෙලා වගේ දේවල් ඔයාට කවුරු හරි කිව්වොත් කාලෙකට පස්සේ හම්බෙච්ච කෙනෙක් ඉතින් ඔයාලට ගොඩාක් සතුටක් දැනෙනවා නේද හිතට. අන්න ඒ නිසා තමයි මම කියන්නේ ඔයාලා ලස්සන වෙන්න අපි නිතරම උත්සාහ කරන්න ඕනේ. ඉතින් සමහර වෙලාවට අපිට ලස්සන වෙන්න ගොඩාක් මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ගෙදර තියෙන දේවල් වලින් එදිනෙදා අපේ හුරු පුරුදු ආහාර රටාවල් වලින් අපිට අපේ හැම ලස්සනට තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩාක් නිෂ්පාදන තියෙනවා අපිට ලස්සන වෙන්න උපකාර කරන නිෂ්පාදන. يعني අධික මිල ගණන් නැහැ, සාමාන්‍ය මිල ගණන් යටතේ අපිට වෙළඳ පොලෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ වටිනා කියන නිෂ්පාදනයක් ගැන තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. ඉතින් මේ නිෂ්පාදනය මොකක්ද? ඔයාලටත් කුතුහලයක් ඇති, මටත් කුතුහලයක්. ඇත්තටම මම අද මේ වීඩියෝ එක අන්බොක්සිං එකක් එක්ක තමයි අරගෙන ආවේ. මොකද මමත් ඒක පළවෙනි වතාවට ගත්තේ ගොඩාක්ම මේ දවස්වල කතා බහ වෙන මාතෘකාවක් යටතේ තමයි මේ ප්‍රොඩක්ට් එක මම ගත්තේ. ඉතින් මොකක්ද මේ මාතෘකාව? කොලෙජන්. ගොඩාක් දෙනෙක් මේ දවස්වල කතා බහට ලක් කරන දෙයක් තමයි මේ කොලෙජන් කියලා කියන්නේ. ඉතින් මේ කොලෙජන් අපිට ගොඩාක් කොච්චර අපේ ශරීරයට උවමනා වෙනවද, අපේ ශරීරය නිරෝගීව ලස්සනට තියාගන්න කොලෙජන් කොච්චර උපකාරී වෙනවද කියලා ගොඩාක් දෙනෙක් මේ දවස්වල විස්තර හොයනවා, වීඩියෝස් බලනවා, කියවනවා නේද? ඉස්සරින්දම්ම තිබුණ දෙයක් වුණත් මේ මෑතකදී මේ කොලෙජන් ට්‍රෙන්ඩ් එක ගොඩාක්ම දැන් මේ දවස්වල ට්‍රෙන්ඩින් යන දෙයක් තමයි කොලෙජන් කියලා කියන්නේ. කියන්නේ අපි අපේ ලස්සන ගැන, අපේ සමේ නිරෝගී බව, අපේ ශරීරයේ ඇතුළාන්තයේ නිරෝගී බව ගැන කතා කරනකොට කොලෙජන් කියලා කියන්නේ ගොඩාක් දෙනෙක් මේ දවස්වල කතා බහට ලක් කරන දෙයක්. ඉතින් මෙන්න මේ කොලෙජන් ගැන තමයි අද මම වීඩියෝ එක අරගෙන ආවේ. මමත් මේ දවස්වල ඇත්තටම කොලෙජන් ගැන ගොඩක් හෙව්වා. මොකද අපි වයස ටික ටික වැඩි වෙන්න අපේ සමට ලැබෙන පෝෂණය, ඒ වගේම අපි එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු කරගෙන යනකොට අපිට ගොඩක් ලාවට පෝෂ්‍යදායී ආහාර ලබා ගන්න සමහර වෙලාවල් වලට අතපසු වෙනවා. ඉතින් අන්න ඒකට විසඳුමක් විදිහට අපිට පිටතින් බාහිරින් අපිට ඒ කියන්නේ අර ස්වභාවික ආහාර වලින් අමතරව අපිට දෙයක් අපේ ශරීරයට ලබා ගන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ වෙලාවල් වලට අපි ගොඩාක් වෙලාවට හොයනවා මේක අපේ ශරීරයට හිතකරද, එතකොට අතුරු ආබාධ තියෙන්න පුළුවන්ද, ස්වභාවිකද, එතකොට ඒ කියන්නේ මොකක් හරි පිළිගත් ආයතනයක සහතිකයක් තියෙනවද, මේ වගේ ගොඩාක් ප්‍රශ්න අපේ ඔළුවට එනවානේ. ඉතින් මේ විදිහට මමත් ගොඩාක් ඉන්ටර්නෙට් එකේ, Facebook එකේ ගොඩාක් බැලුවා, YouTube එකේ වීඩියෝස් පවා මම බැලුවා. බලලා මට එක දවසක් Facebook එකේ ආපු
වීඩියෝස් කිහිපයක් ඒ වගේම ෆොටෝස් ඒ කියන්නේ අර පෝස්ට් කිහිපයක් හරහා ගිහිල්ලා තමයි මම මේ ප්‍රොඩක්ට් එක ඇත්තටම ගත්තේ. ඉතින් ඒක ඒ කියන්නේ මම ඇත්තටම Facebook එකකින් දැක්ක ප්‍රොඩක්ට් එකක්. ඊට පස්සේ මම ඒක ඒගොල්ලන්ගේ page එකට ගිහිල්ලා බලලා රිවිව්ස් බලලා ඒ ගොඩාක් දේවල් අධ්‍යයනය කරලා තමයි අවසානයේ මේ ප්‍රොඩක්ට් එක මම ඕඩර් කරන්න තීරණය කරලා ඕඩර් එකක් දැම්මේ. ඉතින් මම හිතනවා දැන් ඔයාලත් මම මෙච්චර දේවල් කියනවා අන්තිමට ඔයාලා බලනවා මොකද්ද මම මේ කියන්න යන ප්‍රොඩක්ට් එක කියලා. ඉතින් බලමු අපි ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා. මෙන්න මේක තමයි ප්‍රොඩක්ට් එක. ඉතින් ඔයාලා දන්නා කොලජන් එකක් තමයි මම මේ අද ප්‍රොඩක්ට් එක රිවිව් එකක් එක්කම ප්‍රොඩක්ට් අන්බොක්සිං එකක් එක්කම ගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට ආවේ මට පැකේජ් එක. ඇත්තටම මම එකක් ඕඩර් කරලා බලලා ඉස්සෙල්ලා ඊට පස්සේ ඉදිරියට කන්ටිනියු කරනවා කියලා හිතලා තමයි මේක ගත්තේ. ඉතින් ඇත්තටම එකක් කියලා කියන්නේ එක මාසයකට සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මම වීඩියෝ එක මුලින්ම ගන්න හේතුව ඔයාලට දැන් සමහරුන්ට මේක අරගෙන අත්දැකීම් නැති මේක පාවිච්චි කරන අය ඇති. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මම මේ වීඩියෝ එක දැම්මට පස්සේ ඔයාලගේ කමෙන්ට්ස් ඔයාලා පාවිච්චි කරන අය කොහොමද හොඳයිද නරකයිද ප්‍රතිඵල තියෙනවද කියලා මට මේකට කමෙන්ට් කරાવી කියලා. ඉතින් ඔන්න තියෙනවා. tada මෙන්න මේක තමයි අද මම ඔයාලට අරගෙන ආපු ප්‍රොඩක්ට් එක. කොලජන් එකක්. මොකක්ද මේ කොලජන් එක? බලමු. කොලජන් එක හරි. tada මේ තියෙන්නේ Clif කොලජන් එක තමයි. Clif Natural Collagen Booster Skin Brightening High Antioxidants. එතකොට මෙන්න මේ Clif කොලජන් එක තමයි මම purchase කරේ. එතකොට මේ Clif කොලජන් එක ඇත්තටම දැන් අවුරුදු 3ක් විතර කාලයක් තිස්සේ වෙළඳ පොලේ තියෙන කොලජන් එකක් කියලා තමයි ඒගොල්ලෝ දාලා තිබුණේ. ඉතින් මේ Clif කොලජන් එක තමයි ඇත්තටම මම Facebook එකේ post එකක් දැකලා Facebook එකේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ page එකක් තියෙනවා. එතකොට මම ඒ page එකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ reviews බලුවා. ඇත්තටම ගොඩාක් දෙනෙක් follow කරලා තියෙන page එකක්. එතකොට සාමාන්‍යයෙන් දැන් ඔය Facebook එකකින් දෙයක් ගන්නකොට අපි අර අවධානය යොමු කරන්න ඕන දෙයක් තමයි මේ page එක. ඒ කියන්නේ කොච්චර කාලයක් function වෙලාද මේ product එක කොච්චර කාලයක් වෙළඳ පොලේ තිබිලාද. ඒ වගේ ගොඩාක් දේවල් අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. අපි මොකක් හරි product එකක් අපි කියන්නේ අපි අත්හදා බැලීමකින් තොරව ගන්නවා නම් දැන් මේක ඇත්තටම මම ගත්තේ මම පාවිච්චි කරලා අත්හදා බලන්න. මේක තමයි මගේ ෆස්ට් ප්‍රොඩක්ට් එක. කියන්නේ ෆස්ට් පර්චේස් එක. එතකොට ඒකේ තිබුණ වීඩියෝස් වල හැටියට මේක ඉස්සර බොටල් එකක් තමයි ඇවිත් තිබුණේ. දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා මේ Clif කොලජන් එක මේ වගේ බොක්ස් එකක එන්නේ කියලා. එතකොට මේකේ 60 capsules තියෙනවා. මෙතන ඔයගලන්ට පේනවා capsules 60ක් තියෙනවා. එතකොට මාසයකට ප්‍රමාණවත් වෙන තමයි මේක එවලා මේක තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් capsule 60. එතකොට එකක් මෙන්න මේ විදිහට තියෙනවා. මෙන්න මේ විදිහේ පැකේජින් එකක් තමයි තියෙන්නේ. මේ වගේ cards තියෙනවා 1 2 3 4 5 6. මේ වගේ පැකට්ස් 6ක් තියෙනවා. මේ වගේ බොක්ස් එකක තමයි එන්නේ. එතකොට ඒගොල්ලෝ ඉන්ස්ට්‍රක්ෂන්ස් පිටිපස්සේ දීලා තියෙනවා. භාවිතා කරන ආකාරය අතිරේකයක් ලෙස උදේ සහ රාත්‍රියේ කෑමට පෙර හෝ පසුව වරකට එක් කැප්සියුලය බැගින් දිනකට කැප්සියුල් දෙකක් ලබාගත හැකියි කියලා. එතකොට මේ Clif කොලජන් එක ඔයගලන්ට දවසට දෙකක් උදේට එකයි රාත්‍රියට එකයි කෑමට කලින් සහ හෝ කෑමට පස්සේ ගන්න පුළුවන්. ඒ කියන්නේ දවසට දෙකක් පාවිච්චි කරන්න තමයි මේ කැප්සියුල් 60ක බොක්ස් එකක් එන්නේ. එතකොට මේකේ මිල ගත්තොත් මිල වෙන්නේ රුපියල් 2999. ඒ කියන්නේ රුපියල් 3000ක වගේ මුදලක් ඔයාලට මාසයකට වැය කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත ලංකාවේ තියෙන natural plant based collagen එක
තමයි මේ ක්ලිෆ් කොලජන් එක කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ page එකේ ගොඩාක් මේ පිළිබඳ විස්තර තියෙනවා. ඔයගොල්ලන්ට මේ package එකේ පිටිපස්සේ මෙන්න මෙතන තියෙනවා ඒගොල්ලන්ගේ ආයුර්වේදික registration number එක. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතියලත් ඒ අංකය ඒගොල්ලෝ සටහන් කරලා තියෙනවා. එතකොට මේක 100% natural ingredients වලින් හදලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ දාලා තියෙනවා. එතකොට ingredients වලට ගොඩක් ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ මේ ලංකාවේ දේශීය වශයෙන් අපිට මේ වැටිලා ඔහේ කුණු වෙලා යන ගොඩාක් වටින පළතුරක්. මොනවද? ලාවලු වල සාරය, එතකොට මල්බෙරි සාරය සහ තක්කාලි වල සාරය අරගෙන තමයි මේ කොලජන් එක, මේ ක්ලිෆ් කොලජන් එක හදලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් ලාවලු කියන්නේ ගොඩාක් වෙලාවට අපි ගොඩ දෙනෙක් ආහාරයට ගන්නේ නැති කෑමක්, පළතුරක්. ඒ වුණාට ඒකේ තියෙන පෝෂණය නම් ගොඩාක් මිහලයි කියලා මම දන්නවා. මමත් දන්නවා. අපේ ගෙවල් වල ගොඩක් ලාවට තියෙනවා. හැබැයි කන්න හිතෙන්නේ නැහැ. ඒක අර නිකන් අර ගොඩාක් පිටිගතියක් වගේ අපිට කනකොට දැනෙනවා. ඉතින් හැබැයි අපේ අම්මා නම් ගොඩාක් ආසාවෙන් කන පළතුරක් ඒක. ඉතින් ඒ ලාවලු සාරය ඒගොල්ලෝ egg fruit powder, mulberry extract, tomato powder මෙන්න මේ ingredients ටික ඒගොල්ලෝ භාවිතා කරලා තියෙනවා කියලා දාලා තියෙනවා. ඉතින් දැන් මම ඇත්තටම ගොඩක් මේ product එක ගැන පාවිච්චි කරලා ඔයාලට recommendation එකක් දෙන්න විදිහක් නෑ. මම අද තමයි මේක පාවිච්චි කරන්න පටන් ගන්නෙ. ඉතින් අද ඉඳන් සති 3කට පස්සේ මම ඔයාලට මේකේ ප්‍රතිඵල එක්ක තව වීඩියෝ එකක් අරගෙන එන්නම්. අනිවාර්යෙන්ම මේකේ කොහොමද ප්‍රතිඵල හොඳයිද ප්‍රතිඵල නැද්ද? ඒ කියන්නේ දැන් අර සමහරු කියනනේ කොලජන් හරි ෆුඩ් සප්ලිමන්ට් හරි මොන හරි පිටතින් දෙයක් ටැබ්ලට් එකක් අපේ ශරීරයට එකතු කරගත්තොත් ඒක ශරීරය මහත් වෙනවා. එහෙමත් නැත්නම් අර වෙන විවිධ ආබාධ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් මෙහෙම සති 3ක කාලයකින් අපිට ඒ වගේ දෙයක් බලා ගන්න නම් අපහසු වෙයි. හැබැයි ප්‍රතිඵල තියෙනවද කියලා මට අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරගෙන එන්න පුළුවන් මේ ක්ලිෆ් කොලජන් එක ගැන සති 3කට පස්සේ. ඉතින් අද ඉඳන් මම මේක පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් කැමති කෙනෙක් ඉන්නවා නම් මේ ප්‍රොඩක්ට් එක අරගෙන බලන්න. අනිත් එක දැන් ගොඩක් ලාට කියන්න ඕන දෙයක් තමයි අපි මේ ප්‍රොඩක්ට් රිවිව්ස් කරන්නේ අපි පාවිච්චි කරලා. මම කැමති නිසා තමයි මම මේක අරගෙන පාවිච්චි කරන්නේ. ඔයාලා කැමති නැත්නම් ඔයාලට ගන්න නැතුව ඉන්න බලන්න. මගේ ක්‍රීම් රිවිව්ස් නොත් තියෙනවා. ගොඩාක් අය අහලා තියෙනවා මේවා ප්‍රොමෝට් කරන්න කියලා. ඉතින් අපි ගන්න දෙයක් තවත් නොදන්න කෙනෙකුට දේ දැනගන්න තමයි අපි වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් ඇත්තටම මම හිතනවා ගොඩක් දෙනෙක්ට මේ වීඩියෝස් වලින් ප්‍රයෝජනයක් තියෙනවා කියලා. ඉතින් මේකේ ගොඩාක් පිග්මන්ටේෂන් වලට ස්කින් එක ග්ලූ කරන්න, ඒ වගේම කොණ්ඩේ යනවා නම් ඒකට විසඳුමක් විදිහට ස්කින් බ්‍රයිට්නින් මේ හැම දෙයකටම ගොඩාක් හොඳයි කියලා තමයි ඒගොල්ලෝ රෙකමන්ඩ් කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේකෙන් හොඳ ප්‍රතිඵලයක් මට ලැබෙයි කියලා. අපි සති 3කට පස්සේ බලමු කොහොමද කියලා. ඉතින් ඇත්තටම වෙළඳ පොලේ තව ගොඩාක් කොලජන් වර්ග තියෙනවා. දැන් කොලජන් කියන්නේ ඇත්තටම අර නිකන් බාරම ට්‍රෙන්ඩින් දෙයක්. අර පඳුරකට පයින් ගැහුවා එතන කොලජන් විසි වෙනවා පුදුම තරම්. ඒ වගේම තමයි ගොඩාක් කොලජන් වල මිල අධිකයි. සාමාන්‍ය මිනිස්සෙක්ට ෆෝඩ් කරන්න අමාරුයි. හැබැයි මේ කොලජන් එක මම ඔයාලට කිව්වා රුපියල් 3000ක් වගේ මුදලක් ඕගලන්ට මාසෙටම වැය වෙන්නේ. ඒ වගේම මේක දේශීය නිෂ්පාදනයක්, නැචරල් නිෂ්පාදනයක්, ප්ලාන්ට් බේස් නිෂ්පාදනයක්. ඒ නිසා ඔයාලට ටිකක් බය නැතුව මේක මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය තියෙනවා කියන්නේ නිකන් අනුමැතියක් හම්බෙන්නේ නෑනේ. මේක හොඳ නිසානේ අනුමැතියක් හම්බලා තියෙන්නේ. ඒ නිසා මමත් බය නැතුව ගත්තා. හැබැයි මේක කවුරුත් මට රෙකමන්ඩ් කරපු දෙයක් නෙමෙයි. මම Facebook එකේ තමයි මේක මට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැකලා ඒක through ගිහිල්ලා තමයි මම මේ ප්‍රොඩක්ට් එක ඕඩර් කරලා ගත්තේ. ඉතින් මම හිතනවා මේකෙන් හොඳ රිසල්ට් එකක් හම්බෙයි කියලා. ඉතින් අපි බලමු මොන වගේ වේද රිසල්ට් කියලා. ඇත්තටම අර මම කොලජන් වත් වෙන ෆුඩ් සප්ලිමන්ට් වත් කලින් පාවිච්චි කරලා නෑ. මම ඇත්තටම පිටතින් මේ ගාන ක්‍රීම් එකක්, බොඩි ලෝෂන් එකක්, ෆේස් වොෂ් එකක්, ඔය ගාන ස්ක්‍රබ් එකක්, ඒ දේවල් විතරයි මම කලින් පාවිච්චි කරලා තිබුණේ. මේක තමයි මගේ ෆස්ට්ම ප්‍රොඩක්ට් එක මම ශරීරය ඇතුළතට ගන්න බලාපොරොත්තු වෙන. ඉතින්
සමහර විට මේකෙන් වෙන ප්‍රතිඵල එන්නත් පුළුවන්. හොඳ ප්‍රතිඵල ලැබෙන්නත් පුළුවන්. දන්නේ නැහනේ. ඉතින් මම විශ්වාසයෙන් අරගෙන, ඒ කියන්නේ හිතේ විශ්වාසයක් ඇති කරගෙන මම මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න ගන්නවා. ඉස්සෙල්ලාම මගේ ශරීරයේ ඇතුළාන්තයට ගන්න බාහිර සත්කාරයක් තමයි මේක. ඉතින් කොලජන් එකක් කියලා කියන්නේ ගොඩාක් ඇත්තටම අර අපේ වයසත් එක්ක අපිට අනිවාර්යයෙන්ම ශරීරයට අත්‍යවශ්‍ය වෙන දෙයක්. ඒ කියන්නේ අපි අවුරුදු 30 විතර පැන්නට පස්සේ අපි තරුණ වෙන්නේ නැහැ නේ. ඇත්තටම අපේ වයස වැඩි වෙනවා. එතකොට සම රැලි වැටීම්, එතකොට සමට විවිධ හානිකර තත්ත්වයන් ගොඩාක් දේවල් ඇති වෙන්න පුළුවන් වයස වැඩි වෙනකොට. එතකොට ඒ නිසාවෙන්ම අපි නිතරම අපේ සම ආරක්ෂා කරගන්න ප්‍රිකෝෂන්ස් ගන්න ඕනේ. මොකද දෙයක් වුණාට පස්සේ කරන්න වඩා ඊට කලින් ඉඳන් මොන හරි ප්‍රිකෝෂන්ස් ට්‍රීට්මන්ට්ස් කරගෙන තියෙනවා නම් අපිට හොඳ ලස්සන රුසප්පුවක් තියාගන්න, ලස්සන ජීවිතයක් තියාගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි ඉතින් ඔයාලත් දන්න දැන් මට අවුරුදු 30 පැනලයි කියන්නේ. ගොඩක් 30 පැනලා නෑ 30. ඔන්න මෙන්න තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා දැන් මට බබාලා දෙන්නෙකුත් ඉන්නවා. එතකොට ඒ බබාලා දෙන්නටත් මම ෆීඩ් කරලා අපේ ශරීරයේ දේවල් වැය වෙලා තියෙන නිසා මං හිතුවා මගේ ශරීරයට අමතර පෝෂණයක් අභ්‍යන්තරයෙන් ලබා ගන්න ඕනි මේ ක්‍රීම් බාහිර ආලේපන වලට අමතරව කියලා. ඒ නිසා තමයි මම මේක ඇත්තටම ඉස්සෙල්ලාම අරගෙන පාවිච්චි කරන්න හිතුවේ. ඉතින් මේක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවා නම් මට ඒකේ ප්‍රතිඵල කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම. මොන වගේද, හොඳයිද, දිගටම පාවිච්චි කරන්නද, මොන හරි අතුරු ආබාධ තියෙනවද, ඒ ඕනම දෙයක් කමෙන්ට් කරන්න. ඒ වගේම තව පාවිච්චි කරපුවා ඉන්නවනම් යාලත් එක්ක ෂෙයා කරගෙන වීඩියෝ එක මට ෆීඩ්බැක් එකක් දෙන්න කියලා මම ඉල්ලනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න ඇති කියලා, ලස්සනයි කියලා. ඉතින් තව සති 3කින් හම්බෙන්නේ මේකේ ප්‍රතිඵලත් එක්ක සති 3කින් හම්බෙමු වීඩියෝ එකකින්. ඉතින් අපි ඊට කලින් තව ලස්සන වීඩියෝ ඒවි. මම කියන්නේ මේ ප්‍රොඩක්ට් එකේ රිවිව් එක, ප්‍රොඩක්ට් එක කොහොමද කියන එක සති 3කින් මම ඔයාලට අරගෙන එන්නම්. ඉතින් අපි තවත් ලස්සන වීඩියෝ එකකින්, බියුටි වීඩියෝ එකකින් හෝ අපේ vlog එකකින් හම්බෙමු. ඉතින් මගේ YouTube channel එකට subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න, යාළුවොත් එක්ක share කරගන්න, like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ඉහිණියන් නම් bye bye.